තිලිඳු ජනසහන යෝජනා ක්‍රමයේ යටතේ උත්සව අවස්ථාව වෙනුවෙන් අපි ලබා දීමට නියමිත විශේෂ වහඬ මල්ල සම්බන්ධයෙන් විස්තර කිරීමක් කරන්න අපි දැන් සූදානම් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට දැන් දකින්න ලැබෙනවා මේ වහඬ මල්ලට අදාළ බඩු මොනවද කියලා. එකින් එක විස්තර කළොත් මේකේ තියෙනවා හොඳ සම්බා කිලෝ 10 පැකට් එකක් ඔයගොල්ලන්ට පේනවා. ඊළඟට තියෙනවා ගෝට් මාරි ලොකු පැකට් එකක්. ඊළඟට මේකේ තියෙනවා බලන්න මේකේ ලොකු වේපර්ස් පැකට් එකක් තියෙනවා ලොකු පැකට් එකක්. ඊළඟට තියෙනවා මේකේ චොකලට් බිස්කට් හොඳ පැකට් එකක්. ඊළඟට තියෙනවා මේ ඒකම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් චොකලට් මේ රුපියල් 200 චොකලට් එකක් තියෙනවා. ගෙදර ළමයිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විම් දියර එකක් තියෙනවා උස්සියේ පාවිච්චියට. ඊළඟට රුපියල් 800ක් විතර වටින සුදු පොල් තෙල් බෝතලයක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. ඊළඟට මේ ඕසස්ටා හොඳ සැමන් වර්ගයේ සැමන් දෙකක් තියෙනවා. ඒ බඩු මල්ලේ සන්ලයිට් කැට කහ සන්ලයිට් කැට දෙකක් තියෙනවා. සුවඳ සබන් කැට 4ක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ග්‍රෑම් 100 මිරිස් කුඩු පැකට් දෙකක් තියෙනවා. ඔයගොල්ලන් පේන මිරිස් කුඩු පැකට් දෙකයි. ඊළඟට සන්ලයිට් කුඩු කිලෝ එකේ පැකට් එකක් තියෙනවා. ඊළඟට තියෙනවා ලාओජි වටවල ග්‍රෑම් 100 තේකොළ පැකට් දෙකක්. ග්‍රෑම් 100 තේකොළ පැකට් දෙකක් තියෙනවා. ඊළඟට හොඳ පපඩම් පැකට් දෙකක් තියෙනවා. කට්ටියට මේ අවුරුද්දට හොඳට බෙදලා කන්න පුළුවන්. ඒකම පරිප්පු කිලෝ එකේ පැකට් දෙකක් තියෙනවා. ඒකේ පරිප්පු කිලෝ දෙකයි. ඊළඟට තියෙනවා සුදු සීනි කිලෝ එකේ පැකට් දෙකක්, සීනි කිලෝ දෙකක් තියෙනවා. ඊළඟට ලොකු ක්ලෝ ගාඩ් එකක් තියෙනවා. මේකට ඊළඟට රයිගම් වර්ගයේ හොඳ ලුණු කුඩු පැකට් එකක් තියෙනවා. ඊළඟට සුදු ලුණු 250ක් තියෙනවා. සිග්නල් ලොකු සිග්නල් එකක් තියෙනවා. ඊළඟට ගම්මිරිස් ග්‍රෑම් 100 පැකට් දෙකක් තියෙනවා. ඊළඟට හරිචන්ද්‍ර කෝපි 50ක් ග්‍රෑම් 80 එකක් තියෙනවා. ඊළඟට කරදුමුංගු පැකට් දෙකයි. කහ කුඩු පැකට් දෙකක් තියෙනවා මෙතන. සීරෝණ කරනේව. ඊළඟට රයිගම් සහ වෙනත් සෝයා මීට් වර්ග 4ක්. පැකට් 4ක් තියෙනවා. ලොකු පැකට් 4ක්. ඊළඟට තියෙනවා ගොරකා ග්‍රෑම් 100ක්. කුරුඳු පොතු තියෙනවා. පැකට් දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා මුං ඇට කිලෝ එකේ පැකට් එකක්. කම්බල කන්නත් පුළුවන් ඕන විදිහට. ඊළඟට තියෙනවා ගිනි පෙට්ටි බණ්ඩලයක්. ඊළඟට තියෙනවා ලොකු ග්‍රෑම් 400 නෙස්ටමෝල් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා නෙස්ටමෝල් ලොකු පැකට් එකක්. ඊළඟට තියෙනවා 1200 රත්ති කිරිපිටි පැකට් දෙකක් තියෙනවා. ග්‍රෑම් 400 පැකට් දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා හොඳ තිරිඟු පිටි පාම් පිටි තිරිඟු පිටි පැකට් කිලෝ එකේව දෙකක්. එතකොට මේ බඩු මල්ලේ ඔයගලන්ට පේන්න තියෙන්නේ මෙන්න මේ වහඬ ටික අපි උත්සව අවස්ථාවේ ලබා දෙන බඩු මල්ලට අදාළ වහඬ. ඒක මේකට තව එකතු වෙන්න තියෙනවා චිකන් කිලෝ දෙකක්. හොඳ චිකන් කිලෝ දෙකක් දෙනවා. ඊට අමතරව රුපියල් 3000ක් වටිනා එළවලු මල්ලක් තියෙනවා මේකට. 3000ක් වටිනා එළවලු මල්ලක් සහ ලංකාල කිලෝ එකයි රටලුණු කිලෝ එකක් තියෙනවා. මෙන්න මේ බඩු ටික එකතු වුණාම රුපියල් 25000ක බඩු හැටියට මේ බඩු මල්ලට එකතු වෙනවා. බොහොම ස්තුතියි.